හරි වෙලා ඇති ළමයි. අවබෝධයෙන් මේ කොටස කියලා ගත්තා. අපි බලමු මේ උච්චාරණ රීතිය මොකක්ද කියලා. බලන්න තියෙනවා මාත් එක්ක නැවතත් කියවගමු. තුන්වන රීතිය හල් අක්ෂරයකට පසුව හෝ හල් අක්ෂර දෙකකට පසුව ස්වර අක්ෂරයක් යෙදුන විට එම හල් අක්ෂරය පසුව එකතු වූ ස්වරය සමග සංදි වී උච්චාරණය වේ. මෙතන අවස්ථා දෙකක් ගැන සඳහන් වෙනවා. පළමු අවස්ථාව තමයි හල් අක්ෂරයකට පසුව කියන අවස්ථාව. දෙවන අවස්ථාව තමයි හල් අක්ෂර දෙකකට පසුව කියන අවස්ථාව. අපි මේ අවස්ථා දෙකම වෙන වෙනම කතා කරමු. මුලින්ම අපි හල් අක්ෂරයකට පසුව කියන අවස්ථාව කතා කරමු. ඒ වගේම වරහන් ඇතුලේ දාලා තියෙන කොටස මම විශේෂයෙන්ම අවබෝධයෙන් කියව ගන්න කිව්වා. ඒ කොටස නැවත කියවමු. සංදි වීමේදී මෙන්න මේ අකුර එහෙම නැත්නම් අල් කයන්න උච්චාරණය වෙන්නේ ගයනු ශබ්දයෙන්ලු. අල් කයන්න සංදි වීමේදී උච්චාරණය වෙන්නේ දයනු ශබ්දයෙන්ලු. අල් කයන්න සංදි වීමේදී උච්චාරණය වෙන්නේ බයනු ශබ්දයෙන්ලු. චයන්න ජයනට භාවිතා කරන අකුර එහෙම නැත්නම් හල් අවස්ථාවේදී අපි පච්චිම් වල කතා කළා. මෙයා අල් තයන්න මෙන්න මෙයා සංදි වීමේදී උච්චාරණය වෙන්නේ ජයනු ශබ්දයෙන්ලු. ඒ වගේම ලයන්න රයනට භාවිතා කරන අකුර එහෙම නැත්නම් හල් අවස්ථාවේදී අල් ලයන්න මෙයා උච්චාරණය වෙන්නේ සංදි වීමේදී රයනු ශබ්දයෙන්ලු. එහෙනම් සංදි වීමේදී මෙන්න මේ කියන හල් අකුරු අර ස්වර අකුරත් එක්ක සංදි වෙන්නේ මෙන්න මේ දීලා තියෙන ශබ්ද වලින්ලු. ඒක විශේෂයෙන්ම මතක තියාගන්න ඕන. මොකද ඔයා ගන්නවා මේ අකුරු පහට ව්‍යංජන අවස්ථාවේදී ශබ්ද දෙක තියෙනවානේ. අපි ව්‍යංජන කොටසදී කතා කළා. මෙන්න මේ අකුර ගත්තොත් එයා අපි ව්‍යංජනයක් විදියට බැලුවොත් එයාගේ පළමු අවස්ථාව කයන්න. එයාගේ දෙවන අවස්ථාව ගයන්න. අපි ඒවා ව්‍යංජන හෝඩියේදී කතා කළා. මේ අකුරට උච්චාරණ දෙකයි. පළමු උච්චාරණය කයන්න, දෙවන උච්චාරණය ගයන්න. මෙන්න මේ කියන උච්චාරණ දෙකෙන් මෙන්න මේ කියන රීතියට අදාළව සංදි වීමේදී උච්චාරණය වෙන්නේ එම අකුරේ දෙවනි ශබ්දයෙන්. බලන්න දෙවනි ශබ්දය තමයි දාලා තියෙන්නේ. මේ සෑම අකුරකම දෙවනි ශබ්දය තමයි දාලා තියෙන්නේ. ඒතර මතක තියාගන්න මේ සංදි වීමේදී අකුරේ පළමු ශබ්දයෙන් සංදි වෙන්නේ නැත. අකුරේ දෙවනි ශබ්දයෙන් තමයි සංදි වෙන්නේ. ඒක විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ. හරි, දැන් අපි රීතිය විස්තරයතුව කලින් වගේ සංකේතයකින් කතා කරමු. ගණන ප්‍රශ්නාන් කුලය මාත් එක්ක මේ වචනේ පිළිකීම සංකේතයෙන් කලින් වගේම ලියමු. මේ රීතියට අදාළව කිසියම් අකුරක් තියෙනවා. කලින් වගේම ලියන්න සංකේතයේ කිසියම් අකුරකට අපි ගත්තා සංකේතයක් ත්‍රිකෝණය. ඔයා හිතන්න මේ ත්‍රිකෝණය කියලා කියන්නේ කිසියම් අකුරක්. ලියන්නකො අඳින්නකො ත්‍රිකෝණයක් අටසටහන් කොලේ. මම මේ කලින් වගේ සංකේතයක් විදිහට වචනේ පිටින ආකාරය තමයි පෙන්නන්නේ. ත්‍රිකෝණය. ඔන්න ඔය කියන කිසියම් අකුරට යටින් තියනවලු හල් අකුරක්. මම මේ පළමු රීතිය කතා කරන්නේ හල් අකුරු දෙකක් කියන අවස්ථාව නෙමෙයි, තනි හල් අකුරක්. කිසියම් අකුරකට යටින් තියනවලු හල් කිරීමක්. ඊට පස්සේ එදෙන අකුර ස්වර අකුරක්ලු. ඊට පස්සේ එදෙන අකුර ස්වර අකුරක්ලු. අපි මේ කතා කරන්නේ පළවෙනි මේ රීතියේ පළවෙනි අවස්ථාව. මේ රීතියේ පළවෙනි අවස්ථාව තමයි කතා කරන්නේ. කියන්නේ තනි හල් අකුරක් කියන අවස්ථාව. නැවතත් බලමු. කිසියම් අකුරකට යටින් හල් කිරීමක් තියෙනවා. ඊට පස්සේ දෙන අකුර ස්වර අකුරක්ලු. මෙහෙම යෙදුනොත් මොනවා වෙනවලුද? මෙන්න මේ කියන හල් අකුර මේ ස්වරයේ සමග සංදි වෙලා ව්‍යංජනයේ ශබ්දේ උච්චාරණය වෙනවලු. ඒ කියන්නේ හල් ශබ්දයෙන් නෙමෙයි ව්‍යංජනයේ ශබ්දයෙන්.
ව්‍යංජනයේ ශබ්දයෙන් උච්චාරණය වෙනවලු. ඒ කියන්නේ දන්නවා ව්‍යංජන අකුරකට ස්වර අකුරක් එකතු වුණාම සංදි වුණාම පිල්ලම් ශබ්දයක් නිර්මාණය වෙනවනේ. අනේ පිල්ලම් ශබ්දය තමයි නිර්මාණය වෙන්නේ. මෙන්න මේ හල් අකුර මේ ස්වරයේ සමග එකතු වෙලා ව්‍යංජනයේ ශබ්දයෙන් උච්චාරණය වෙනවලු. නැවතත් ඔලුවට දාගන්න. කිසියම් අකුරක් තියෙනවා ත්‍රිකෝණය. ඊට යටින් හල් අකුරක් යෙදෙනවා. ඊට පස්සේ උඩ පේළියේ ස්වර අකුරක් තමයි තියෙන්නේ. වචනය මෙහෙම යෙදුනොත් මෙන්න මේ කියන හල් අකුර මේ ස්වරය සමග එකට එකතු වෙලා සංදි වෙලා මෙන්න මේ කියන ව්‍යංජනයේ ශබ්දයෙන් උච්චාරණය වෙනවලු. ඒ කියන්නේ පිල්ලම් ශබ්දයෙන් උච්චාරණය වෙනවලු. අපි මෙන්න මේ සංකේතයෙන් යොදා පැහැදිලි කරගත්ත දේ මේ උදාහරණය තුලින් තේරුම් ගමු. මෙයාගෙන හැමෝම කොරියානු වචනය ඉස්සෙල්ලා අපි නැවතත් කප්සුදාන් කුලේ සඳහන් කරගත්ත සංකේතය මම නැවතත් ලියනවා. මොකද ඒ වචනේ විස්තර කිරීමට අවශ්‍ය නිසා. කිසියම් අකුරක් යටින් හල් කිරීම තියෙනවා. ඊට පස්සේ දෙන අකුර ස්වර අකුරක්. හල් අකුරට පස්සේ ස්වර අකුරක් තියෙනවා. ඔක තමයි වචනේ පිටින ආකාරය. මේ පිටි ප්‍රදාලා මම උදාහරණ වචනේ ලියනවා. ඔයත් ලියා ගන්න කටසටහන් කුලේ වචනය මෙන්න මේක. ඔන්න දැන් මේ පිටීමට දාලා තමයි මේ වචනේ තියෙන්නේ. මෙහෙම යෙදුනොත් කොහොමද උච්චාරණය වෙන්නේ කියන එක තමයි අපි මේ කතා කරන්නේ. ඔන්න අර කිව්වා වගේ කිසියම් අකුරක් යටින් හල් කිරීමක් තියෙනවා. මෙන්න මොයන්න යටින් අල් කයන්න තියෙනවා. මොයන්න යටින් අල් කයන්න තියෙනවා. ඊට පස්සේ බලන්නකො ස්වර අකුරකුත් යෙදිලා තියෙනවා. පොඩි ඔයන්න තමයි තියෙන්නේ. මෙන්න පොඩි ඔයන්න කියන ස්වර අකුර තියෙනවා. මෙහෙම යෙදුනොත් මොනවා වෙනවලුද? මෙහෙම යෙදුනොත් මෙන්න මේ කියන හල් අකුර මේ ස්වර අකුරත් එක්ක එකට එකතු වෙලා මේ හල් අකුරේ ව්‍යංජන ශබ්දයෙන් මේ හල් අකුරේ ව්‍යංජන ශබ්දයෙන් මේ ස්වරයේ සමග පිල්ලම් ශබ්දය නිර්මාණය කර ගන්නවලු. මේ හල් අකුර මේ ස්වරෙත් එක්ක එකට එකතු වෙලා මෙන්න මේ කියන ව්‍යංජන ශබ්දයෙන් ඒ පිල්ලම් ශබ්දය නිර්මාණය කර ගන්නවලු. එහෙනම් මේක අපි ගයන්න විදියට අරගෙන එයාට ඔයන්න එකතු කළාම ගයන්නයි ඔයන්නයි නිර්මාණය වෙන්නේ ගොයන්න කියන ශබ්දය. ගොයන්න කියන ශබ්දය තමයි නිර්මාණය වෙන්නේ. මේ ගයන්නයි මේ ඔයන්නයි එකතු වුණාම දැන් මේක අල් කයන්නනේ. අල් කයන්න මෙතනදී උච්චාරණය වෙන්නේ නැහැ මේ රීතිය තියෙන නිසා. මේ අල් කයන්නේ ව්‍යංජන ශබ්දයේ ගයන්න ගත්තා. ඒ ගයන්නයි මේ ඔයන්නයි ඒ ගයන්නයි මේ ඔයන්නයි එකට එකතු වුණාම මෙන්න ගොයන ශබ්දය නිර්මාණය වුණා. එහෙනම් වචනය මො විදියට උච්චාරණය වෙනවා. මො විදියට උච්චාරණය වෙනවා. හරි නැවතත් මම මේ ලෙසන් එකේ තියෙන්නේ ඒකම තමයි. නැවතත් බලාගෙන ඉන්න. මෙන්න කිසියම් අකුරකට යටින් හල් අකුරක් තියෙනවා. අර සංකේතය දිහා බලන්න. හල් අකුරට පස්සේ ස්වර අකුරක් තියෙනවා. හල් අකුරට පස්සේ ස්වර අකුරක් යෙදුනොත් හල් අකුරට පස්සේ ස්වර අකුරක් යෙදුනොත් මෙන්න මේ හල් අකුර මෙන්න මේ ස්වර අකුර සමග එකට එකතු වෙලා උච්චාරණය වෙනවා. මේ හල් අකුර මේ ස්වර අකුර එකට එකතු වෙලා එයාගේ ව්‍යංජන ශබ්දයෙන් එයාගේ පිල්ලමත් එකතු වෙලා පිල්ලම් ශබ්දය නිර්මාණය කර ගන්නවා. එහෙනම් මේක අපි ගන්නේ ගයන්න විදියට ගයන්නට ඔයන්න එකතු වුණාම ගොයන්න නිර්මාණය වුණා. එන වචනේ කොටස් උච්චාරණය වෙනවා මොගෝ විදියට වචනේ උච්චාරණය වුණා. මොගෝ
සංදි වෙලා තමයි උච්චාරණය වෙන්නේ. හරි මේ රීතිය එච්චරයි. එහෙනම් මා දන්නවා. නැවතත් අපි සාරාංශ කරගමු. කිසියම් අකුරකට යටින් හල් කිරීම යෙදෙනවා. ඒ හල් කිරීමට පස්සේ ස්වර අකුරක් මෙන්න මේ විදිහට යෙදුනොත් හල් අකුර සමග ස්වර අකුර එකට එකතු වෙලා පිල්ලම් ශබ්දය එහෙම නැත්නම් ව්‍යංජන ශබ්දය නිර්මාණය කර ගන්නවා. හල් අකුර නෙමෙයි උච්චාරණය වෙන්නේ. හල් අකුරේ දෙවනි ව්‍යංජනයේ ශබ්දය ස්වරෙත් එක්ක එකට සංදි වෙලා ඒ ව්‍යංජන ශබ්දය නිර්මාණය කර ගන්නවා. එන වචනය මොගෝ 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 විදියට මොගෝ විදියට උච්චාරණය වෙනවා. දැන් ඔයා උදාහරණයක් නිර්මාණය කරන්න ඕන. මම දෙනවා ඔයාට උදාහරණ වචනයක්. ඒ වචනය ඔයා තනියම නිර්මාණය කරන්න ඕන. නිර්මාණය කරන්න හරි මෙන්න මේ වචනය තනියම නිර්මාණය කරන්න. අග්ගල්ලියාගේ නිර්මාණය කරන්නකෝ. වැඩි වෙලාවක් යන්නේ නැහැ. Korean Paradise Institute කොරියානු පාරාදීසය ප්‍රවීණ කොරියානු භාෂා දේශක කවිදු විතානගේස කොරියානු සිහිනයට මඟ පෙන්වන අපේ පන්තිය ඔන්ලයින් සූම් තාක්ෂණය ඔස්සේ ලංකාවටම ඔන්ලයින් පන්තියට අමතරව සියලු පාඩම් කොටස් PDF රෙකෝඩින් ඔඩියෝ ට්‍රැක්ස් ලෙස ඔබට ලැබේ. එම නිසා ඔන්ලයින් පන්තිය මගහැරුණත් ඔබට පාඩම් මග නොහැරේ. කාර්යබහුල ඔබහටද මෙය කදිම අවස්ථාවකි. වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක. වැඩි විස්තර සඳහා ඉහත විස්තරය කියවා ඔබගේ සම්පූර්ණ නම සමග අදම WhatsApp පණිවිඩයක් එවන්න.